රයිට් ඊයේ දවසේ අපි කතා කරගත්ත පාඩමෙන් ඔයගලන්ට එවනවා ප්‍රැක්ටිස් කරන විදිය මොකක්ද කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා අපි ඊයේ කතා කරගත්ත විදියට අපි සාකච්ඡා කරගත්ත විදියට ඔයගලන්ගේ පහුගිය පාඩමේදී අපි ප්‍රැක්ටිකල් ටියුට් 1 එකේ ඔයගලන්ට මම වචන සෙට් එකක් කියවුවා. විශේෂයෙන් ඔය හැපි කියන එකේ ඉඳන් වචන කණ්ඩායම ඊට පස්සේ ඒකේ ඊළඟ පිටුවේ දැම්මා අපි at home කියන එකත් එක්ක වචන කොටසක්. එතකොට දැන් ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් කරන්න තව අපි PDF එකක් ඔයගොල්ලන්ට එවලා තියෙනවා. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට මේ ESAM වල ඉඳන් was were will be shall be has been have been had been will have been shall have been ඊට පස්සේ maybe might be can be could be must be කියලා වචන සෙට් එකක් දීලා තියෙනවා. එතකොට මේ වචන සෙට් එක මෙහා පැත්තේ මේක පාවිච්චි කරන තේරුම් අපි දීලා තියෙනවා. පාවිච්චි කරන තේරුම් දීලා තියෙනවා. එතකොට මේකේ මේ අපි සාමාන්‍යයෙන් දන්නවා මෙන්න මේ is කියන එකයි was කියන එකයි has කියන එකයි පාවිච්චි කරන්නේ ඒක වචන කර්තෘපදත් එක්ක. ඊට පස්සේ are කියන එකයි were කියන වචනේ have කියන එකයි හැම වෙලෙම පාවිච්චි කරන්නේ බහුවචන කර්තෘපදත් එක්ක. ඒ ඇරෙන්න මේ ඉතුරු වචන වලට එහෙම ඒක වචන බහුවචන ભેදයක් නැහැ. I ද he ද she ද නිමල් කමල් you they ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වචන වල තියෙන විශේෂත්වය තමයි මේකත් එක්ක අපි පාවිච්චි කරන්නේ නාමපද සහ නාම විශේෂණ. මම උදාහරණයක් ලියුවා at home එක happy ඔයගොල්ලන්ට මේක තියෙනවා ප්‍රැක්ටිකල් ටියුට් එකේ මේ සෙට් එක දීලා ඒකයි. දැන් ඔයගොල්ලෝ මේකේ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ වචන සෙට් එක පාවිච්චි කරලා දැන් මේ ESAM කියන්නේ වර්තමාන එකක්, was were කියන්නේ අතීත, will be shall be අනාගත කියලා මේ හැම එකම තේරුම ගන්න විදිය, තේරුම එන්න ඕන විදිය මේ පැත්තේ දීලා තියෙනවා. ඒතර මේක ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ විදිහට වැකි කියන්න ඕනේ. He is at home. ඔහු ගෙදර. He was at home. එයා ගෙදර හිටියේ. ඔහු ගෙදර හිටියේ. He will be at home. ඔහු ගෙදර ඉඳීවි. He has been at home. එයා ගොඩක් වෙලාවක ඉඳන් ගෙදර ඉන්නවා. ඒතර he had been at home. බොහෝ වෙලාවක් ගෙදර හිටියා. He will have been at home. ගොඩක් වෙලා ගෙදර ඉඳීවි. ඒ විදිහට he can be at home. ඔහුට ගෙදර ඉන්න පුළුවන්. He may be at home. එයා ගෙදර ඉන්නවා ඇති. මේ විදිහට ඔයාට පුළුවන් මේ අර ප්‍රැක්ටිකල් ටියුට් එකේ at home කියන එකේ තියෙන වචන සෙට් එකයි happy කියන එකේ තියෙන වචන සෙට් එකයි මේ විදිහට දදා කියන්න. දැන් she is happy. ඇයට සතුටුයි. She was happy. ඇය සතුටු වුණා. She will be happy. ඇය සතුටු වෙයි. She may be happy. ඇය සතුටු වෙන්න පුළුවන්. She has been happy. එයා කාලෙක ඉඳන් ගොඩක් වෙලාවක ඉඳන් සතුටින් ඉන්නවා. එතකොට ඔයා කරන්න ඕනේ මෙන්න මේ ප්‍රැක්ටිකල් ටියුට් එකේ මේ මම එවලා තියෙන වචන ටිකත් එක්ක අර happy කියන කොටස සහ at home කියන තීරුවේ වැකි නිතර කියන්න. ඒ කියන්න කලින් මේ විදිහට එකක් වැකියා ලියාගෙන ඉන්න. ඊට පස්සේ අනිත් එකකුත් මේ විදිහට තීරු ටික දාලා ලියාගෙන ඉන්න. ඒ ලියලා ඉවර වෙලා මේ වැකි පුළුවන් ඔය අර නෙගටිව් විදිහට කියන්න. දැන් he is at home. ඒක නෙගටිව් කරන්න පුළුවන්. He isn't at home. He is not at home. He was at home. He was not. ගෙදර හිටියේ නෑ. He was not at home. He will be. He will not be at home. ඒ කියන්නේ පද දෙකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට මම මේ සයිඩ් එකකින් ලියන්නම් පද දෙකක් තියෙනවා නම් අපි හිතමු දැන් will be කියන එක මේක නෙගටිව් ගානේ පද දෙකක් තියෙනවානේ. මෙතනදී මේ මෙන්න මුල කැලේ ඒ කියන්නේ will not be මේ හැම එකම මෙහෙමයි. නෙගටිව් කරද්දී පළවෙනි වචනේ ගාවට පස්සේ තමයි not එක පාවිච්චි කරන්න ඕනේ. දාලා ඔයගොල්ලෝ මේ ටික කරන්න. එතකොට මේක අර ප්‍රැක්ටිකල් ටියුට් 1 එකේ happy කියලා වචන තියෙන ටිකයි at home කියලා වචන තියෙන ටිකයි හොඳට වාක්‍ය ගොඩනගලා කියන්න. එතකොට මේකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය ඉතුරු කතාව ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න කියද්දි හොඳට කට ඇරලා පොසිටිව් වාක්‍ය නෙගටිව් වාක්‍ය දෙකම කියන්න තේරුමත් අරගන්න. ටිකක් රටා හුරු වෙනකම් මේවා තේරුමත් එක්ක හුරු කරගන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ඔයා මේ වචන සෙට් එක පාවිච්චි කරලා සිංහලෙන් වැකි කියන්න. තාත්තා ගෙදර. Father is at home. තාත්තා ගෙදර ඇති. Father may be at home. අන්නේ විදියට මේ වචන ටික පාවිච්චි කරලා ඔයා සිංහලෙන් වැකි කියලා බලන්න ඒක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්ද කියලා ඒක හොඳට ප්‍රැක්ටිස් කරගන්න. right.